අයිබෝන් කියලා සාධනය පිළිගන්නවා මිස්ටර් පොලිටිකල් ටයිම් YouTube නාලිකාවට වීඩියෝ දෙකක් තියෙනවා. පළවෙනි එක දෙන්න කලින් කියන්න ඕනේ. මටත් ඔය කිසිම ආසාවක් නැහැ හොදේ. ගල තනින් ඉවරයක් වෙලා අපාය යන්න. මම ඔය නාමල්ට විරුද්ධ වුණත් දවසක මොකක් වුණත් එහෙම කිසිම විදියකින් මං එහෙම වෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න ඕනේ මේ වැඩසටහන් කරනකොට එහෙම. මොකද ගොඩක් බය කරනවා. ඊයේ දවසෙත් බය කරලා තිනවා. ඔබ මේ පොහොට්ටුවට විරුද්ධ නම් වෙන්න එපා පුතේ. එහෙම ඔයාලා හෙන ලයින් එකක් දාපු කමෙන්ට් එක තුනක්ම තිබ්බා. ඉතින් ඒක නිසා මේ පොහොට්ටුවට මොනා කරත් කොහොම කරත් විරුද්ධ වුණත් නොවුණත් කවුරු වුණත් මොනා වුණත් කිසිම උවමනාවක් නැහැ තනියෙන් යන්න සහ නිකම්වත් යන්න උවමනාවක් නැහැ මට මතක තියන්න අපායන යන්න අවශ්‍යතාවයක් නැහැ හොඳේ හරි අද channel එක පටන් ගන්න හදන්නේ මේ පැත්ත බලලා උදව් කරන්න පුළුවන් channel එකේ මාලිමාවේ නොවන ඕනම කෙනෙක්ගේ වීඩියෝස් අප්ලෝඩ් කරනවා හරි ඕනම කෙනෙක්ගේ කාටවත් විරුද්ධ වෙන්නේ නැහැ මුළු විපක්ෂය වෙනුවෙන්ම පෙනී හිටිනවා හරි ඔය පොට්ටු සාජ්‍ය බාරව මේ ඔක්කොම ලොකු ඒ වගේ කොහොමත් වීඩියෝස් දානවා ඒ පක්ෂවලත් අලුත් අය ඉන්නවා නම් විතරක් කතා කරලා හදා ගන්න පුළුවන් කන්ටැක්ට් එක හරි එහෙනම් අද දවසේ වැඩසටහන පටන් ගමු අපි මුලින්ම බලමු මේ ඔය නාමල් ගැන පොඩි ලයින් එකක් දෙන්න පුළුවන් නම් හිරේ දාන්න කියලා අපි බලමු මේ අයියා මොනවද කියන්නේ කියලා අයිබෝන් අද මං කියන්න යන එකෙන් රෙදි ගැලවෙන්නේ NPP ආණ්ඩුවේ මහ එකාගේ ඉඳන් ඔය ඉන්න 159 ක රෙදි ගලවනවා. ගලවන්න පටන් ගන්න මෙන්න මෙහෙමයි. මතකද නාමල් රාජපක්ෂ ඡන්දෙ තිබ්බට පස්සේ පාර්ලිමේන්තුවට ආවා. පාර්ලිමේන්තුවට ඇවිල්ලා පූසා වගේ පාඩුවේ පැත්තකට වෙලා හැමදේම බලන් හිටියා. අපි ඔක්කොම මේ වෙලාවේ කිව්වා නාමල් රාජපක්ෂ අනිවාර්යයෙන් මේ ආණ්ඩුව හිරේ දානවා කියලා. මතකද පෙබරවාරි මාසේ දිනේ පොඩ්ඩක් ඔකට හොයලා බලන්න නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා අතපය දික් කරලා කිව්වා US aid එකෙන් සල්ලි ගත්ත කට්ටියගේ ලිස්ට් එක ඕනේ කියලා. කට්ටියට මතකද ඒක? නාමල් රාජපක්ෂ US aid එකේ ලිස්ට් එක ඉල්ලුවාට පස්සේ පාර්ලිමේන්තුවේ අද වෙනකන් ඒ ලිස්ට් එක දුන්නා. කට්ටියට මතකද හරියටම දවස් 10කට පස්සේ කවුද නාමල් රාජපක්ෂව හම්බු වෙන්න පොහොට්ටු කාර්යාලයට ආවේ? ජූලි චං මහත්මිය. ජූලි චං මහත්මිය ආපු ගමන් අගෝස්තු මාසේ මොකද වුනේ? හසට යවපු සැටලයිට් එකෙන් නිදොස් කොට නිදහස් කරා. හරි? එතකොට ජූලි චං මේ මට තියෙන ආරංචි මේ සත්‍ය අසත්‍යභාවය ඔකට හොයන්න පුළුවන් ඊට කලින් ඔක්කොම දැනගන්න ඕනේ මාගෙනවත් පාගෙනවත් වෙන්නවත් උමනාවක් නැත. හැබැයි නාමල් රාජපක්ෂට තියෙන ක්‍රිෂ් ගනුදෙනු. එතකොට යෝෂිතට තියෙන දේශී ආච්චිගේ මල් මැණික් මල්. මහින්ද මහත්තයාට තියෙන එයා බස් එක. සශේන්ද්‍රට තියෙන නඩු. මේ එකට හරි. මේවා ඔක්කොටම හරි. පුළුවන් නම් NPP ආණ්ඩුවේ කට්ටිය ක්‍රියාමාර්ග අරගෙන රාජපක්ෂලව ඇතුළට දාන්න. මම ඔට්ටුවක් දානවා. මේ කට්ටියට ඒක කරන්න බෑ. ඒකයි නාමල් රාජපක්ෂ බය නැතුව කියන්නේ. මේ ආණ්ඩුව මගේ තාත්තවත් රාජපක්ෂලවත් නිදොස් කොට නිදහස් කරනවා කියලා. මොකද අද වෙනකන් පාර්ලිමේන්තුවෙන් US aid එකේ ලිස්ට් එක දුන්නෙත් නැහැ. අද වෙනකන් නාමල් රාජපක්ෂගෙන් කවුරුත් ගේම් ඉල්ලන්නෙත් නැහැ. නාමල් රාජපක්ෂ තියා රාජපක්ෂ කෙනෙක්ගේ නියපොත්තකට NPP ආණ්ඩුවට ඇඟිල්ල තියන්න බෑ. පුළුවන් නම් අර ෂර්ලොක් හෝම්ටයිගේ සයිට් එකටයි කියන්න NPP එකේ වෙන්නේ මහා ලොකු කට්ටිය ඩොලර් දෙන්නම් කියපු කට්ටියකින් සල්ලි ඉල්ලගෙන ඇමරිකාවට ගිහලා බැසිල් රාජපක්ෂ ලොකුදගෙන කුදලගෙන එන්න කියලා. ඒක කරන්නත් බෑ. ලියලා තියාගන්න. ඔබලත් එක්ක අද ඔය වදන් ලියන සියලු දෙනාම NPP එකේ කැම්පේන් එක ගහන්නේ නාමල් රාජපක්ෂ. අද ලියලා තියාගන්න නාමල් රාජපක්ෂව කොනිටන්නත් නෑ මේ ආණ්ඩු බොරුවට නිකන් සංදර්ශන දදා ඉන්නවා මේ කට්ටියත් ඒ සංදර්ශන යනවා මේ කැම්පේන් එක යන්නේ හරි ඔය කොහොමටත් ඔය NPP කියලා 100ට 3 අමතරව අනිත් ඔක්කොම මේ නාමල් රාජපක්ෂ මාතලේ කට්ටියනේ ඒකින්ද බොරුවට මෙතන මේ නාමල් රාජපක්ෂට බැරබැනින් නැතුව රටේ හරි ප්‍රශ්න කතා කරලා මොකද නාමල් රාජපක්ෂ ජීවිතේට අතුල දාන්නේ අපි දන්න මම දන්න අය කෙනෙකුත් තියෙනවා මගේ හොඳ යාළුවා අභිත හැම වෙලේම කියන කතාවක් තියෙනවා NPP එක තමයි පොහොට්ටුවේ කැම්පේන් එක කරන්නේ මදාම කියන මම මේක පිළිගන්නවා මෙන්න මේ කරුණු කාරණා ටික මතක තියාගන්න ඔය කට්ටියගේ ළඟම ඉන්න NPP කැම්පේන් කරන කට්ටිය සියලු සිංහල බෞද්ධයෝ වැඩ කරන්නේ නාමල් රාජපක්ෂට අර සුළු ජාතින්ට කියනනේ සිංහල බෞද්ධ ඒරියස් තියෙනුත් උන් මේ නාට්‍යයට පැටිලා ඉන්නේ හරි මතක තියාගන්න NPP එක වැඩ කරන්නේ නාමල් රාජපක්ෂව නැවතත් ජනාධිපති කරන්න තරහ වෙන්න එපා ඔය NPP එකේ ඉන්න හොටු 70 ම ඉන්නේ නාමල් රාජපක්ෂත් එක්ක කරන්න දෙයක් නැහැ ඒක බලන්න වැඩ බලන්න කොහොමද හැමදාම රාජපක්ෂලා ගෙනාවේ හැබැයි අපි කියනවා බය නැතුව මහා එකාගේ ඉඳන් පල්ලෙහාට එනකම්ම US aid එකේ සල්ලි ගත්තුන් ඉන්නේ පුළුවන් නම් ලිස්ට් එක එළියට දාන්න ලිස්ට් එක එළියට දාලා නාමල් රාජපක්ෂ තු කණ්ඩායම ඇතුළට දාන්න එන ජය මමත් ඔක කියලා තියෙනවානේ පුළුවන් නම් ඇතුළට දාන්න කියලා ඇතුළට දාන්න බෑ මොකද දන්නවද මචං මේ ඔක්කොම පොහොට්ටු ඉන්න මිනිස්සු තමයි මචං මේ JVP එකත් එක්ක ඉන්නේ දැන් ඒ නිසා මේ මිනිස්සු එහෙම කැමති වෙන්නේ නැහැ ඒ කියන්නේ මචං එදා ඡන්දේ දීලා ඒගොල්ලෝ බැලුවේ මචං රට එහාට මෙහාට කරකව ගන්න මිසක් මේ මිනිස්සු හිරේ දාලා එහෙම කරන්න නෙමෙයි කවුරුත් මුකුත් දෙන්නේ නැහැ සාක්ෂියක් තිබ්බත් දැන් දෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් කාලේ කියලා වෙලා තියෙන. ඒ කියන්නේ දැන් දන්නවා මොකක් හරි වුණොත් එහෙම අම්මට සිරි වෙනවා. දැන් මේක මුන්ට පාලනය කරන්නත් බෑ. දැන් අපි අතේ තියෙන සාක්ෂිය දෙන්නත් බෑ කියලා මුලින්ම ඒක අර පෙරලිනේ බන් තිබ්බේ. ඒ කියන්නේ හරි ස්ථාවර වුන්නේ නැහැ නේ මචං මුන් ඡන්දේ දිනට ස්ථාවර වුන්නේ නැහැ. මුන්ගේ ආණ්ඩුව හයිය වුණේ නැහැ. එදා ඉඳන්ම අර හිට මෙට පෙරලි තිබ්බින්ද මිනිස්සු අතේ තිබ්බ සාක්ෂියක්වත් මුකුත් දුන්නේ නැහැ. කවුරුත් දෙන්නෙත් නැහැ. දැනට දෙන්නෙත් නැහැ. දුන්නොත් කෙල වෙනවා කියලා දන්නවා මචං. මොකද මුන් කඩාගෙන වැටෙනවා කියලා දන්නවනේ. අන්තිමට උන්ටමයි අන්තිමට මේ ප්‍රතිවිපාක ඔක්කොම විඳවන්න වෙන්නේ. රස්සාවක් නැති වෙලා හරි මොන හරි වෙලා. ඒක නිසා කවුරුත් දෙන්නේ නැහැ.
ඒක නිසා නාමල්ව මහින්ද කාවත් රනිල්ව කාවක්වත් සජිබේ ඉන්න හොඳ පොරවල් කාවක්වත් හිරේ දාන්න බෑ මේ ආණ්ඩුවට. ඒක තේරුම් අරගෙන අපි දැන් වෙනස් වෙලා රට ආර්ථිකය හදාගන්න සංවර්ධනය කරගන්න ලෑස්ති වෙමු. මිනිස්සු හිරේ දැම්මයි කියලා අපිට වැඩන්නේ. මේ මිනිස්සු වැඩක් කරලා තමයි මොන හරි කීයක් හරි ගත්තේ. ඒක නිසා ඒව ගැන හොයන්න යන්න එපා කවුරුත්. ඉස්සරහටත් හොයන්න යන්න එපා. මේ මිනිස්සු කාලා බීලා වැඩක් කරලා දෙයි. සජිබේ වුණත් මේ මිනිස්සු ඇවිල්ලා කාලා බීලා වැඩක් කරලා දෙයි. රනිල්ගේ ආණ්ඩුව ආවත් UMP ආවත් පොහොට්ටු ආවත් කාලා බීලා වැඩක් කරලා දෙයි. මේ මිනිස්සු නොකා වැඩ කරන මිනිස්සු නෙමෙයි. ඒක තේරුම් අරන් ඒව හොයන්න ඕනේ අපිට. බදු ටික අපි ගානට අපේ විදියට කාලා බීලා අපි හිටියා. ලස්සන පාරවල් දකින්න පුළුවන්, ලස්සන දේවල් දකින්න පුළුවන්. තමන්ගේ ළමයා හොඳ තැනක ඉස්කෝලේ දාගන්න පුළුවන්. ඉස්සර වගේ නිදහසේ ඉමු. මේ මිනිස්සු ගැන හොයන්න යන්න එපා. ඒක තමයි ඇත්තම කතාව. මුන් තමයි අනුන්ගේ හොයලා කුණු ඇදලා ඕගලන්ගේ ඔළුව වලට දැම්මේ විස බීජ. අච්චරයි මෙච්චරයි මුන් අච්චර කනවා මෙච්චර කනවා මෙහෙමයි කියලා. ඔගොල්ලෝ දන්නවනේ මෙහෙම හිටපු කාලගන්නේ ටික ඔක්කොම දැන් මෙහෙම මහත් වෙලා කියලා. ඉතින් මේව හොයන්න යන්න එපා. අනුන්ගේ කුණු කන්දල් හොයන්න යන්න එපා. ඡන්දේ දීලා සජිව UMP පොහොට්ටු ඒගොල්ලන්ට ඡන්ද දීලා බලාගෙන ඉන්න ඒගොල්ලෝ කාලා බීලා ලස්සනට නටලා ගායලා වැඩ ටිකක් කරලා දීලා රටේ ආර්ථිකයත් අදලා සංවර්ධනය කරගෙන ඕගලන්ට ජීවත් වෙන්න පුළුවන් වෙන විදියට වැඩේ කළා දෙයි. කලබල වෙන්නේ නැතුව අපි නෝමල් යමු ඉස්සර වගේ නේ. බය වෙන්න එපා ඔකට. ඡන්දේ දෙන්න. අපි යමු වීඩියෝ එක නාපු අවසානයේ බලන්න මේ ගොවි මහත්තයා කියන විදිය බලන්න දුකයි. කියන අසරණ ගොවි මහත්තයෙක්. හැබැයි මෙහෙම මට කියන්න තියෙන්නේ මහත්තයෝ. ඔහොම කතා කරලා නම් මේ ජීපී ආණ්ඩුවෙන් ඔයගලන්ට කවදාකවත් උත්තරයක් හම්බ වෙන්නේ නැහැ. කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ. කතා කරන්න ඕන විදියට මචන් ලෙවල් එකේ යටම අඩියෙන් කතා කරන්න ඕනේ. උඹ බම්බෝලන් ඒ වචන දාලා කතා නොකළොත් කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. මොකද මුන් ඕගලන්ගේ උන්නේ මුන් එහෙම නෑ මුන් ඒ දවස් ස්ටේජ් එකේ කියන උඹ බම්බෝලන් කියලා කතා කරන්න ඕනේ නැත්තම් මුන්ට ලෙවල් එක නම් මදි කියලා. ඒ විදිහට කතා කරොත් විතරයි මොන හරි දෙයක් හම්බ වෙන්නේ. ඔය අසරණ වැඩි පව් මේ මිනිස්සු ඇත්තටම පව්. ඕගලන්ට බලා ගන්න පුළුවන් අසරණකම. කතා කරන විදිය පව්. යා බලන්නකො අපි දැන් මේ කතා කරනවා කොච්චර හරි මේ වී ටික රුපියල් 10ක්වත් වැඩි කරලා දෙන්නේ නැහැ මේ මිනිස්සු. ලාල්කාන්ත කියනවා බෑ කියලා. එහෙම කොහොමද එයා කියන්නේ? එයා කියනවා මේ කීරි සම්බන්ධ කරන්න. එයා පුළුවන්ද? එයාට පුළුවන්ද ගොවියන්ට අන කරන්න අරක කරන්න මේක කරන්න කියලා. ඉස්සරලා එව්වා කරන්න මේ මිනිසුන්ට පොහොර ටික වී ටික විකුණා ගන්න විදියක් හදලා ඉන්න එපා. රුපියල් 120ක් කියන්නේ අද ඇද්ද ගොවියෙකුට. මෙච්චර දුක් විඳලා මාස 6ක් විතර බලන් ඉඳලා ඇස්සන්නේ අරන් මෙච්චර වීදම් කරලා ගොයන් කපන ඒවට දීලා ඒවට මෙච්චර වියදමක් දරලා ඇද්ද රුපියල් 120ක්. අන්තිම අඩු ගානේ දැන් බුලත් ටිකක් කන්න පුළුවන්ද? පොල් කටු හැන්දක් ගත්තා හිද රුපියල් 120. මේගොල්ලෝ මොනවා කියනවද දන්නේ නැහැ. මේ ජනාධිපතිතුමා මේකට බලන්නේත් නැහැ, මැදිහත් වෙන්නේ නැහැ, වචනයක් කියන්නේත් නැහැ. මේ ලාල් කන්දලා අපිත් එක්ක ගහ ගන්න එනවා. ගොවියෝන්ගෙන් ඡන්ද වලින් සමහරක් කියනවා මේ ගොඩ ගියේ නැහැ කියලා. ගොවියෝ විතරම ඡන්ද දුන්නේ නැහැ කියනවා. මොනවද දැන් මේ ඡන්ද කතාවක් නෙවෙයි අපි මේ කියන්නේ. මේක මේ කරගන්න ඕනේ කියලා මේ ගොවියෝ මේ අසරණ තත්ත්වෙන් ටිකක් ගොඩ එන්නනේ. මේවට කවුරුවක් කන් දෙන්නේ නැහනේ. ගොවියන්ට බැන බැන ඉන්නවා. මේ කතා කරුවොත් කියන්නේ මේ විරුද්ධ පස්සේ ආරෝ මේවා කියලා. විරුද්ධ පස්සේ යන්නේ නෙවෙයි. මේ මාලිමාවට ඡන්දේ දුන්න මිනිස්සු මේ ඉන්නේ ගොවියෝ. මේක මේ වීඩියෝ වලට සාධාරණ මිලක් දෙනවා කියලානේ ඒගොල්ලෝ කියේ දැන් දෙන්න ඕනේ. මේ හාල් කන මිනිස්සු කතා කරනවා දැන් මේ මිනිස්සු මොනවද කියෙන්නේ නැහැ හාල් වැඩි කියෙන්නේ නැහැ. එතකොට ඒකටත් මේ හාල් වැඩි කිව්වොත් ඒකටත් රසණයකට උත්තරයක් හදන්න එපා. එහෙම කිය ගොවිය වට්ටලා හරියන්නේ නැහැ. මොනවද මේ ලාල් කාන්තයි නාමල් කරුණාරත්නයි මේ ටීබී සරතුයි කියන්නේ. මහත්තයෝ ඔහොම කතා කරලා මදි. කතා කරන්න හොඳ විදියෙන්. ඔහොම කතා කරන්න මුන්න තේරෙන්නේ නැහැ. මුම් මචං අර ඒ ලෙවල් එකේ කසිප්පු ලෙවල් එකේ හිටපු උන්නේ බා. උන්ට මේ අනේ මෙහිම අනේ අපිට 10ක් වැඩි කරන්න කිව්වොත් උන් hina වෙනවා. hina වෙන නෙමෙයි. උන්ට කේන්ති ගිහිල්ලා උන්ට කියන්නේ මේක දෙන්නම වෙනවා අප්පා. මේක දෙන්නම වෙනවා අප්පා කියලා අන්න එතනට හදා ගන්න ඕනේ. නැත්තම් දෙන්නේ නැහැ පුතේ. හොඳද මහත්තයෝ. එහෙනම් අද වැඩසටහන අවසන් කරනවා අපි ඊළඟ දවසේ හමු වෙමු.